ඉන්දු පාකිස්තානී යුද්ධය. ඉන්දියානු පාකිස්තානු යුද්ධය කියන්නේ ලෝකයේ වඩාත් කතා බහට ලක් වෙච්ච මාතෘකාවක්. ඒ වගේම රටවල් දෙකක් අතර පවතින දීර්ඝකාලීනම යුද්ධයක්. ඉන්දියාව සහ පාකිස්තානය අතර මේ විදිහට යුද්ධ මාලාවක් ඇති වෙන්නේ කොහොමද? මේ සඳහා බලපාපු ආරම්භක හේතුව මොකද්ද? මේ විදිහේ යුද්ධ මාලාවක ආරම්භය මොන වගේද? අද අපි මේ වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරමු. මේ වෙනකොට ඉන්දියානු උපමහද්වීපය බ්‍රිතාන්‍යයන් විසින් තමන්ගේ යටත් විදිතයක් විදිහට පවත්වාගෙන යනවා. හැබැයි 1940 ගණන් වෙනකොට ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ බ්‍රිතාන්‍යයන් විසින් තමන්ගේ යටත් විදිත වලට නිදහස ලබා දීමට තීරණය කරනවා. මේ වගේ වාතාවරණයක් හමුවේ ඉන්දියානු උපමහද්වීපික ප්‍රදේශවලට නිදහස ලබා දීම සඳහා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව තුළ පනතක් සම්මත වෙනවා. ඉතින් මේ වගේ වාතාවරණයක් හමුවේ තමයි ඉංග්‍රීසීන් විසින් මේ නිදහස ලබා දීම පිළිබඳව ඉන්දියානු ජාතික කොංග්‍රසය සහ ඉන්දියානු මුස්ලිම් ලීගයේ නියෝජිතයන් සමග සාකච්ඡා පවත්වන්නේ. ඉන්දියානු ජාතික කොංග්‍රසය නියෝජනය කරපු ජවහර්ලාල් නේරු එක්සත් ඉන්දියාවක් නිර්මාණය කිරීමට පක්ෂව ක්‍රියා කරා. හැබැයි ඉන්දියානු මුස්ලිම් ලීගයේ නියෝජිතයා වෙච්ච මොහමඩ් අලි ජින්නා මීට වෙනස් අදහසක් ප්‍රකාශ කරනවා. මොහු කියා සිටියේ බහුතර හින්දු ආධිපත්‍යයක් දරන ඉන්දියාව තුළ සුළුතර මුස්ලිම් ප්‍රජාවට මේ ඔස්සේ අසාධාරණ දේශපාලන පරිසරයක් නිර්මාණය වෙන්න පුළුවන් කියලා. මේ දේවල් වල අවසාන ප්‍රතිඵලයක් විදිහට ඉන්දියානු උපමහද්වීපය තුළ 1947 අගෝස්තු 14 මුස්ලිම් බහුතරය නියෝජනය කරන පාකිස්තානයේද 1947 අගෝස්තු 15 හින්දු බහුතරය නියෝජනය කරන ඉන්දියානු රාජ්‍යද බිහි වෙනවා. මේ විදිහට සමස්ත භූමිය රටවල් දෙකකට වෙන්ලා ගියාට පස්සේ මේ රටවල් දෙක අතර දේශ සීමා සකස් කරන්නේ බ්‍රිතාන්‍ය සිවිල් සේවකයෙකු ශ්‍රීමත් සිරිල් රැඩ්ක්ලිෆ් කියන පුද්ගලයා. ඉතින් මෙතනින් පස්සේ තමයි ඉන්දියානු පාකිස්තානය අතර අර්බුදවල ආරම්භය සිද්ධ වෙන්නේ. බ්‍රිතාන්‍යයන් යටතේ ඉන්දියානු උපමහද්වීපයේ පාලනය ගෙන යනකොට මේ ප්‍රදේශ තුල කුමාරවර රාජ්‍ය එහෙමත් නැත්නම් ප්‍රින්ස්ලි ස්ටේට් නමින් හඳුන්වපු රාජ්‍යයන් 562ක් පමණ තිබිලා තියෙනවා. බ්‍රිතාන්‍ය පාලනය තුළ මේ කුඩා රාජ්‍යයන් වලට අභ්‍යන්තර කටයුතු පවත්වාගෙන යාමේ නිදහස ලබා දීලා තිබ්බා. කොහොම හරි ඉංග්‍රීසීන් විසින් ඉන්දියානු උපමහද්වීපයේ ප්‍රදේශවලට නිදහස ලබා දීමත් සමග මේ ප්‍රාදේශීය රාජ්‍යවලට පුළුවන් වෙනවා ඉංග්‍රීසි පාලනයෙන් මිදීමට. මේ වගේ වාතාවරණයක් හමුවේ මේ කුමාරවර රාජ්‍යයන්ට සොලියුෂන් 3ක් ඉතුරු වෙනවා. මෙතන පළවෙනි සොලියුෂන් එක තමයි ඉන්දියාව සමග එකතු වෙන එක. දෙවෙනි එක තමයි පාකිස්තානය සමග එකතු වෙන එක. තුන්වෙනි සොලියුෂන් එක තමයි මේ රටවල් දෙක සමගම එකතු නොවි ස්වාධීනව තම පාලනය පවත්වාගෙන යන එක. ඉතින් මෙතනදී සිද්ධ වුණේ මේ රාජ්‍යයන් වල පාලකයන් භූගෝලීය වශයෙන් තම රාජ්‍ය පවතින ප්‍රදේශය ගැන සලකා බලා ඉන්දියාවට සහ පාකිස්තානයට එකතු වෙන එක. හැබැයි මෙතන ප්‍රශ්නයක් පැන නැගුණු ප්‍රධාන කුමාරවර රාජ්‍යයන් 3ක් තිබුණා. ඒ තමයි හයිඩ්‍රාබාදය, ජුනාගාදය එහෙමත් නැත්නම් වර්තමාන ගුජරාටය. අනිත් එක තමයි ජම්බු කාශ්මීරය. හයිඩ්‍රාබාදය සහ ජුනාගාදය තුල බහුතරයක් හින්දු ප්‍රජාවක් සිටියට මේ කුමාරවර රාජ්‍යයන් පාලනය කරේ මුස්ලිම්වරු. ඉතින් මේ මුස්ලිම් පාලකයන් කිසිදු අවස්ථාවක ඉන්දියාව සමග එකතු වීමට පක්ෂව ක්‍රියා කරේ නැහැ. මේ වගේ වාතාවරණයක් හමුවේ ඉන්දියානු භූමිය අභ්‍යන්තරයේ පාකිස්තානයට පක්ෂපාතී ප්‍රාදේශීය රාජ්‍යයන් තිබීමට අකමැති වෙච්ච ඉන්දියාව මේ රාජ්‍යයන් දෙකම යුදමේ ක්‍රියාමාර්ගයක් මගින් අත්පත් කරගන්නවා. හැබැයි කාශ්මීරයේ තත්ත්වය මීට වඩා වෙනස්. කාශ්මීරයේ පාලකයා වුණේ හරි සිං නමින් හඳුන්වපු හින්දු භක්තික මහරජාවරේ. හැබැයි මේ ප්‍රදේශයේ බහුතරයක් සිටියේ මුස්ලිම් ප්‍රජාව. ඉතින් මේ විදිහට ජම්බු කාශ්මීරයේ තමයි හින්දු පාලකයෙකු විසින් බහුතර මුස්ලිම් ප්‍රජාවක් පාලනය කරපු එකම කුමාරවර රාජ්‍ය බවට පත් වෙලා තිබ්බේ. පාකිස්තානයේ මේ අවස්ථාවේදී බලාපොරොත්තු වුණේ ජම්බු කාශ්මීර ප්‍රදේශය තමන් සමග එකතු වෙයි කියලා. හැබැයි දැඩි හින්දු භක්තිකයෙක් වෙච්ච හරිසින් මේ අවස්ථාවේදී ස්වාධීනව සිටීමට කටයුතු කරනවා. මේ වගේ වාතාවරණයක් හමුවේ පාකිස්තානු රජය පතාන් කියලා හඳුන්වපු ගෝත්‍රිකයන්ට අවියායුධ ලබා දීලා ජම්බු කාශ්මීරයට ප්‍රහාරයක් එල්ල කරන්න යවනවා. කවුද මේ පතාන්වරු කියලා කියන්නේ? පතාන්වරු කියලා කියන්නේ වර්තමාන පාකිස්තාන භූමියේ උතුරු බටහිර කොටසේ ජීවත් වෙච්ච ගෝත්‍රික කණ්ඩායමක්.
බ්‍රිතාන්‍යයන් විසින් මේ පතාන් ගෝත්‍රිකයන්ට අයත් ප්‍රදේශවල ජනමත විචාරණයක් පවත්වලා තියෙනවා. එහෙම සිද්ධ කරලා තියෙන්නේ තමා එකතු වීමට කැමැති කුමන රාජ්‍යයටද පිළිබඳව නිගමනය කරන්න. මේ ජනමත විචාරණයේදී පතාන් ගෝත්‍රිකයන්ගේ වැඩි පිරිසක් පාකිස්තානය සමග එකතු වීමට කැමැත්ත ප්‍රකාශ කරනවා. ඉතින් මේ විදිහට තමයි පතාන් ගෝත්‍රිකයන්ගේ පක්ෂපාතීත්වය පාකිස්තානයට ලැබෙන්නේ. මේ විදිහට පාකිස්තානයේ ආශිර්වාදය මත ආයුධ සන්නද්ධ පතාන් ගෝත්‍රිකයන් ජම්බු කාශ්මීරය සමග යුද්ධයකට පිවිසෙනවා. මේ විදිහට ආරම්භ වෙන පතාන් ගෝත්‍රිකයන්ගේ ආක්‍රමණයට මුහුණ දීමේ හැකියාව ජම්බු කාශ්මීරයේ ආරක්ෂක අංශවලට තිබ්බේ නැහැ. අවසානයේදී මේ දේවල් වල ප්‍රතිඵලය වුණේ කාශ්මීර පාලකයා ඉන්දියාව සමග එකතු වීමට ගිවිසුමක් අත්සන් කරන එක. මේ ගිවිසුම අනුව 1947 ඔක්තෝබර් 26 ඉන්දියන් හමුදාව කාශ්මීරයට පැමිණෙනවා. අවසානයේදී පතාන් ගෝත්‍රිකයන් සහ ඉන්දියන් ආමියක අතර යුද්ධයක් නිර්මාණය වෙනවා. මේ අවස්ථාවේදී ඉන්දියන් ආමියකට පුළුවන් වෙනවා පතාන් ගෝත්‍රිකයන්ගේ ආක්‍රමණය පරාජය කරන්න. හැබැයි ප්‍රශ්නය තවත් උග්‍ර වෙන්නේ පාකිස්තානු ආමියකත් කාශ්මීරයට පැමිණෙනවත් එක්ක. මේ විදිහට පාකිස්තානු ආමියක කාශ්මීරයට පැමිණීමත් සමග ඉන්දියන් ආමියක සහ පාකිස්තාන් ආමියක අතර දරුණු යුද්ධයක් නිර්මාණය වෙනවා. වාර්තාවල තියෙන විදිහට ඉන්දියන් ආමියකේ 1100ක් පමණ මේ යුද්ධය නිසා මිය යනවා. ඒ වගේම පාකිස්තානු ආමියක සහ පතාන් ගෝත්‍රිකයන් 1500ක් 2000ක් අතර ප්‍රමාණයකට දිවි අහිමි වෙනවා. ඉතින් මේ වගේ දරුණු වාතාවරණයක් හමුවේ 1949 ජනවාරි 1 වෙනිදා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් මේ රටවල් දෙක අතර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරනවා. කොහොම හරි මේ ඇතිවෙච්ච යුද්ධයේ ප්‍රතිඵලයක් විදිහට පාකිස්තානු හමුදා කාශ්මීරයේ අල්ලාගෙන සිටි කොටස අසත් කාශ්මීරය විදිහට නම් කරලා ඔවුන්ගේ පාලනයට නතු කරගන්නවා. එතකොට කාශ්මීරයේ අනිත් කොටස ඉන්දියාව සතු වෙනවා. ඉතින් මේ විදිහට තමයි ඉන්දියාව සහ පාකිස්තානය අතර කාශ්මීරයේ මුල් කරගෙන මේ අර්බුදයේ ආරම්භය සිද්ධ වෙන්නේ. මේ ඇතිවෙච්ච සටන ලෝක ඉතිහාසයට එකතු වෙන්නේ 1947 1948 කාශ්මීර යුද්ධය කියලා. ඉතින් අද අපි කතා කරේ ඉන්දියාව සහ පාකිස්තානය අතර මේ ඇතිවෙච්ච යුද්ධ මාලාවේ ආරම්භය ගැන. ඉතින් මේක එක යුද්ධයකින් ඉවර වෙන්නේ නැහැ. විටින් විට මේ රටවල් දෙක අතර නිරන්තරයෙන්ම ගැටීම් සිද්ධ වෙනවා. ඉතින් අද වීඩියෝ ගැන ඔයගොල්ලෝ මොකද හිතන්නේ? ඕගොල්ලොත් මේ ගැන දන්න දේවල් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න. අද වීඩියෝ එක හොඳයි නම් අපේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වගේ වීඩියෝස් බලන්න කැමති යාළුවන්ටත් මේ වීඩියෝ එක share කරන්න. ආයි මේ වගේ වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු.